වනාන්තරයේ හුස්ම ගන්න හඬ ඇසෙනවද? ඇත්තටම ලං වෙලා අහගෙන හිටියොත් හෙමින් හුස්ම ගන්නා වූ හඬ ඔබට ඇසෙන්න පුළුවන්. ඒ වගේම මේ විවිධ සත්ව වර්ගයන්ගේ හැසිරීමද ඔවුන්ගේ කතාබහද ඔබට ඇහුම්කන් දෙන්න පුළුවන්. මේ අපූර්ව ලෝකයට විවෘත කරන ක්‍රමය වයිල්ඩ් ඒෂියා වැඩසටහනයි. ඒ නිසා අපි ඔබට ආරාධනාවක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා අප සමග එන්න. මේ ජලාශ අවට ඉන්නා වූ සමහරක් පක්ෂීහු තමුන්ගේ කියලා ඇතැම් ප්‍රදේශ වෙන් කරගෙන ඉන්නවා. අයිතිවාසිකම් තියෙනවා කියලා තමයි පෙන්වන්න හදන්නේ. එතකොට මේ වෙනත් පක්ෂීහු සත්ව වර්ග ඒ වසමට එන්න හැදුවොත් ඔවුන්ට තර්ජනය කළා පළවා හරින්න තරම් නිර්භීතයෙන් කටයුතු කරනවා. මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ දේශ සීමා අරගලයක්. යෝධ පෙලිකන්ලා හිතුවේ ජලාශයේ කොතනත් Tamanට අයිති නිදහස් ජලාශයක් කියලා. ඒ අය වතුරේ පාවෙමින් දීවර කර්මාන්තය කරගෙන ගියා. දිල්වන් ජලාශය පෙලිකන්ලා මගින් තවත් සුන්දර දසුණක් වයිල්ඩ් ඒෂියා කැමරාවලට නිර්ලෝභීව ලබා දෙමින් තිබුණා. විහඟුන් පීනන ජලාශයක විචිත්‍රත්වය කියා නිම කරන්නට අසීරුයි. සිහින් දිය තරඟ කපාගෙන පෙලිකන්ලා පීනන අතරතුරේ ජලාශයේ පරම උරුමකාරයන් Taman බව කියමින් කොක්කු රෑන ඔවුන්ට අවහිර කරන්නට වුණා. ඒත් පෙලිකන්ලා සැලුනෙත් නෑ. සුබා දහම ඉඩකඩම් වගේ වෙන් කරන්න බැරි බව පෙලිකන්ලා දැන හිටින්නේ නැති. වෙහෙස දැනුණහම පෙලිකන් කුරුල්ලෙක් ජලාශයේ තියෙන පරණ ගහක අත් එක වැහුවා. කොක්කුන්ටත් තමන්ගේ අයිතිවාසිකම් ගැන කරන අරගලය තව දුරටත් කරන්න බැරි වුණා. වනාන්තරය වගේම ජලාශත් පොදුවේ හැම සතෙකුගේම උරුමයෙන්. කවුරුත් සමගියෙන් මේ හැම දෙයක්ම පරිහරණය කිරීමයි සොබා දහම අපේක්ෂා කරන්නේ. සාමය සහ සහජීවනය රැඳෙන කොතැනත් අපූරු සුන්දරත්වයක් මැවෙන්නේ ඉබේටම. ඒ වගේම තමයි ලෝකයත් අරගල ගැටුම්වලින් තොර තැනක් වුණ දවසක මේ සුඳුරු ජලාශය වගේ කාගෙත් හිත්වලට අපූරු සෞන්දර්යයක් නිසැකවම රැගෙනේවි. සමහරක් සත්තු දැක්කහම තමුන්ගේ ඇඟ කසාගන්න හිතනවා. ඔවුන්ගේම ඇඟේ අනුන්ව කැසීමේ ජන්ම ගුණය තියෙනවා. මේ සතා දිහා බලලා ඔබටම තීරණය කරගන්නට පුළුවන් මොකක්ද හැඟෙන්නේ කියලා. සමනලයා සහ සලඹයා සම්පූර්ණ රූපාන්තරණයක් ඇති කෘමීන් ලෙසින් සැලකෙනවා. මෙම කෘමීන්ගේ ගැහැණු සතුන් ශාක පත්‍රවල යටිපැත්තේ බිත්තර දමනවා. මේ බිත්තර වලින් කීටයා හටගැනෙනවා. කීටයා හඳුන්වන්නේ දලඹුවා නමින්.
දලඹුවට විකීමට අවශ්‍ය මුඛ උපාංගද විෂ සහිත කයිටීන් ආවරණයක්ද තියෙනවා. හුස්ම ගැනීම සඳහා විවරව ඇත්තේ ශ්වසන විවරය. දලඹුව අපේ විශ්වාසයට අනුව ගෑවුණ තැන කැසීමේ ලක්ෂණ ප්‍රකට කරවන්නේ. ඒ ඔහුගේ සිරුරේ තියෙන රසායනික ප්‍රතික්‍රියා සහගත තත්ත්වයන් හේතු කොටගෙනයි. විචිත්‍ර සමනලයෙකු වන්නේද විරූපී සලඹයකි. මේ ලෝකේ අම්ම කෙනෙකුට තියෙන උතුම්ම සම්පත දරුවෙක් නැත්නම් දරුවනුයි. අම්මා කෙනෙකුගේ මේ තිබෙන්නා වූ දායබරකම උණුසුම දරුවන්ගේ රැකවරණයයි. ශිෂ්ට සම්පන්න ලෝකයක මේ ධර්මය පවතිනවා වාගේම සත්ව ලෝකයේ මේ අවස්ථාවේදී ඔබට පෙනෙයි ඒක දැක ගන්න පුළුවන්. මව් දියකාවි ගැඹුරු ජලයේ කිමිදිලා අල්ලගත්ත ගොදුර දරුවන්ට දෙන්නේ අසීමිත මව් සෙනෙහසත් එක්කමයි. අම්මල කොහේ හිටියත් අම්මලාම තමයි. පෝෂ්‍ය ජනක මාංශ ජනක ධාතු සහිත මේ මත්ස්‍ය ආහාර දියකාවුන්ගේ ප්‍රධානම මෙන්ම රසවත්ම භෝජනය. මත්ස්‍යයින් ආහාරයට ගන්නා ජලාශ්‍රිත පක්ෂීන් ලෙස ප්‍රකට දියකාවා තම වර්ගයා බෝ කරන සමය වන්නේ දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය. රංචු ගැසී ජලය සහිත ප්‍රදේශ ආශ්‍රිතව තම කූඩු තනා ගන්නවා. එය කෝටුවලින් තනන විවෘත කූඩුවක්. ඔවුන්ගේ කූඩු ලොකු වැව් මැද ඇති ගස්වල ඉදිකිරීම දියකාවුන්ගේ විශේෂත්වයක්. දුලබව දැකිය හැකි දේශීය පක්ෂියෙකු වන දියකාවා තම පැටවුන්ට කෑම කවන මෙවන් අවස්ථාද අතිශය දුර්ලභ සිද්ධීන් වෙනවා. හබුන් කටයි මාළු කටයි මගේ පුතා ඔක්කොමකයි. අපේ වයිල්ඩ් ඒෂියා කණ්ඩායම් වනාන්තරයේදී අපූරු ආදර සම්බන්ධකම් දකිනවා. මේවා සාමාන්‍යයෙන් හැමතැනම දකින්න පහසුවෙන් දකින්න පුළුවන් දේවල් නෙවෙයි. ඇත්තටම බලාගෙන ගියාම මේ වගේ හැඟීම් බර අවස්ථාවන් කෙසේ වෙතත්
සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැහැනේ. ඒක නිසාම තමා මේ වයේ අපූර්වත්වය. ඔන්න නොකිවයි කියන්න එපා. හැම තිස්සෙම මං පස්සෙමයි. මොකද මේ වනාන්තරයේ තනිකම පාළුව දරාගන්න බෑ. ඇයි මෙහෙම කතා කරන්නේ? ආදරය වුණත් කියන්න විදිහක් තියෙනවා. වනාන්තරයේ ඉන්නේ අපි දෙන්න විතරක් නෙවෙයිනේ. මගෙන් ඈත් වෙලා යන්න හැදුවත් ඒ හිතකින් නොවන විත්තිය මන් දන්නවා. වැඩේමයි. හිතේ ඇති මේ කැලේ ඉන්නේ මෙයා විතරයි කියලා. කුමටද සොබනියේ තැවුල් දරන්නේ හිතයට සෙනෙහස සඟවාලා. ලං වී කොඳුරමු සිත්වල රැව්දෙන සෙනෙහස ලොවටම පින්වාලා. මෙයා ඒ ගමන කවිකාරයෙක් වෙලා කොහමට යන්න දෙන්න? එහෙම බෑ. අද නම් යන්න දෙන්නේ දෙකෙන් එකක් දැනගෙනම තමයි. මේ වනාන්තරයේ සැබෑ හැඩරුවයි. වෙන්වීම සේම සමීපව රැඳෙමින් ආදරය තෙපලීම මේ ජීවිතවල ඒකායන අරමුණයි. මෙවන් ආදරවන්තයිනට කරදර කළ හැක්කේ කාටද? ආදරයට ආදරය කරනවා වගේම ආදරය කරන්නන්ටත් ආදරය කළ යුතුව තිබේ. අපේ ගම්වලින් එන කතාවක් හැටියට ඉන්නවලු කුරුළු වර්ගයක් බිත්තර රකින්නේ අහස දිහාට කකුල් විහිදගෙනලු. බැරි වෙලාවත් අහස කඩා වැටුනොත් බිත්තර රැකගනලු එහෙම ඉන්නේ. ඒ විදිහට රකින්නා වූ කුරුළු වර්ගය තමයි මේ. කිරල පවුලට අයත් කහ කිරලා මෙලෙස අපේ ඕවිටි සහ කුඹුරු ඇසුරේ වාසය කරනවා. දිගු පා සහිත කහ යටිමල් කිරලා අති වියලි පරිසරයන්හි හැසිරෙනවා. යුවලක් ලෙසින් ගත කරන අතර පැටව් මදකලක් මව්පියන් සමග ගත කිරීම තමයි සිරිත. වැලි සහිත වියලි බිම්වල හැසිරීමට ප්‍රිය කරනවා. කළු පැහැති හිස් වැස්මක් පැළඳි හිස කහයටිමල් කිරලාගේ සුවිශේෂ ලක්ෂණයක්. අපේ වයිල්ඩ් ඒසියා කණ්ඩායමගත් මේ පවුලේ සමූහ ඡායාරූපය කහයටිමල් කිරලා පිළිබඳ සමරු සටහනක් වගේ. අපි ඔක්කොම තුන් දෙනාම එක වගේ. කොයි ජාතියේ සතක වුණත් මොකක් හරි වැදගත්කමක් තියෙන්න පුළුවන්. ටිකක් බලා ඉන්න මේ මහා ලොකු ප්‍රශ්නයකින් පෙළෙන කෙනෙක්.
රංචු වශයෙන් ගැවසෙන මීහරක් තනිවෙන්නේ මොකක් හරි හේතුවක් නිසා. මේ මීහරකත් ජලාශය ඉවුරේ තනි වෙලා හිටියේ කාටවත් කියාගන්න බැරි රෝගාබාධයක් හෝ මානසික පීඩාවක් නිසා වෙන්න ඇති. හදිසියම මීහරකා මඩ වගුරේ පෙරළුණා. කකුල් 4 උඩ. මෙලෙස හැසිරුණේ කවර හෝ තත්වයකට ප්‍රතිචාර විදිහට වෙන්න පුළුවන්. ලොව පුරා රටවල් 50ක පමණ පැතිර සිටින මීහරකුන්ගේ ගහණය අද මිලියන 150ක් පමණ වෙනවා. ඒ අතරිනුත් 95% එනම් මිලියන 133ක්ම වාසය කරන්නේ ආසියා ශාන්තිකර කලාපේ රටවල් 28ක. මින් වසර 10කට පෙර කළ සංගණනයකදී ශ්‍රී ලංකාවේ මීහරකුන් 7,26,000ක් වෙසෙන බවට වාර්තා වී තිබෙනවා. මීහරකා අවුරස්නයට අකමැති සතෙකු වන අතර නිතර මඩවගුරුවල හෝ ගස් සෙවණක läග සිටීමට දැඩි කැමැත්තක් දක්වනවා. මීහරකා ලෙසට හිටියාට මීහරකාටද වැදගත් ජීවිතයක් තිබේ. කැලෑ සතුන්ගේ සමාජයනුත් මේ දරු පැටව් හම්බුනම් පස්සේ අම්මලත් දරුවලුත් දාලා යන තාත්තලා ගැන ආරංචි ලැබෙනවා. හැබැයි කැලෑවේදී මේක මේ විදිහට සිද්ධ වෙන්නේ ඔවුන්ගේ ජන්ම පුරුද්දක් හැටියටයි. හැබැයි ජන්ම පුරුද්දක් වුණාට ඒක හරි මදි වගේ නේද? වලස් පියවරු පැටව් ලැබුණ පසු වලස් මවගින් ඈත්වීම වලස් සමාජයේ මුල් බැසගත් පුරුද්දක්. මේ වලස් මවත් වලස් පැටවත් තනි වුණේ ඒ නිසයි. දැන් ඉතින් අම්මයි වලස් පුතයි Tamanට පුළුවන් විදිහකට ජීවත් වෙන්න ඕනේ. මේ දෙන්න යන්නෙත් කෑමට මොනවා හරි හොයාගෙන තමයි. සර්ව භක්ෂක සතකු වන වලහා කෘමීන්, පිලවුන්, මීපැණි, මල්, පළතුරු සහ අලවර්ග කෑමට කැමැත්තක් දක්වනවා. පළුවාරයට පළු කෑමටද වලසුන් දැඩි ගිජුකමක් දක්වනවා. පළු වගේම වීර, මොර, කෝන් සහ දඹ කෑමටත් ඔවුන් ප්‍රිය කරනවා. දිගු හොම්බෙන් ඉව කරමින් තරමක විකෘති ගමන් රටාවක යෙදෙන වලසා ප්‍රහාරාත්මක බිහිසුණු සතෙක්. පැටවා සමග ගැවසෙන විට වැලහින්නියන් බෙහෙවින් දරුණු බවක් ගන්නවා. කුඩා පැටව් මව් වැලහින්න සමග ගත කරන්නේ වසර 3ක් පමණ වන කාලයක් පමණයි. ඉන් පසුව වැලහින්න දරුවන් සහ පියා විසින් හැරදමා ගිය අසරණියක වෙනවා. වැලහින්නි හිනහින්නි දරු පෙමිනි. මේ සුන්දර වනාන්තරය එම උරුමකාරයන්ට පවර ඔවුන්ගෙන් අපේ ජීවිතයට යමක් පමණක් අරගෙන අපි මේ පියසෙන් සමුගන්නා වේලාවයි මේ. සුබ රාත්‍රියක්.